සුබ දවසක්. අද අපි කතා කරන්නේ බුද්ධ කාලීන ಭಾರತයේ සමාජ පසුබිම තුළ අවසන් අනුමාත්‍රිකාව වන කාන්තාව පිළිබඳව. බ්‍රාහ්මණ සමාජය තුළ කාන්තාව. බමුණන්ට අනුව කාන්තාව මවන ලද්දැයි පවසන්නේ පිරිමින්ගේ විනෝදාස්වාදය සඳහා බව. කාන්තාවට ඇත්තේ ඇඟිලි දෙකේ නුවණක් බව. දුවංගුල පඤ්ඤා කියලා කියනවා. කාන්තාවක් ඉපදීමම අසුබ ලකුණක් විදිහට තමයි සැලකුවේ. කාන්තාව කුඩා කාලයේ පියා යටතේ, තරුණ කාලයේ ස්වාමියා යටතේ, මහලු කාලයේ වැඩිමහල් පිරිමි දරුවන් යටතේ ජීවත් විය යුතු බවත්, කාන්තාවට කිසිදු ආකාරයක නිදහසක් හිමි නැති බවත් ඕන් ශ්ලෝකයක් ඇසුරින් පෙන්වා දෙනවා. එනම් බාලී පිතුරු වශයෙන් තිෂ්ඨේත් ප්‍රාණි ග්‍රාහස්ස යවුනේ. පුත්‍රානම් භරිතරී ප්‍රේතේ නවජේත් ස්ත්‍රී ස්වතන්ත්‍රතාම්. තවත් ශ්ලෝකයක මෙසේ දක්වනවා. අට්ටික්ක ගස්වල මල් පිපිය හැක. අට්ටික ගස්වල මල් පිපෙන්නේ නැහැ. හැබැයි බමුණන් කියනවා අට්ටික ගස්වල මල් පිපෙන්න පුළුවන් කියලා. කළු කපටන් සුදු විය හැක. කළු කපුට සුදුවට ඉන්නේ නැහනේ. හැබැයි බමුණන් කියනවා කළු කපුට සුදු වෙන්නත් පුළුවන් කියලා. මාළුන්ගේ පාසලකුණු ජලය දැකිය හැක. මාළුවන්ගේ පාසලකුණු ජලය දකින්න බෑ. හැබැයි ඔවුන් කියනවා මාළුන්ගේ පාසලකුණු ජලය දකින්න පුළුවන් කියලා. හැබැයි කාන්තාවගේ වචනය නම් මේ මොන දේ විශ්වාස කරත් විශ්වාස කරන්න බෑ කියලා කියනවා. අවදුම්බරම් බවන් පුෂ්පන් ශ්වේත වර්ණස්ස කාකයෝ මත්ස්‍ය පාදන් ජලේ පශ්චේත් ස්ත්‍රී වාක්‍යයන් නම් විශ්වසේත්. කාන්තාවගේ මුහුණ පිපුරු නෙළුම් මලක් වැනිය. වචන සඳුන් සිසිල වැනිය. දිවාග මීපැණි පිරී තිබේ. එහෙත් හදවතේ ඇත්තේ හලාහල විෂ බව. මුඛපද්ම දලාකාරන් වාචා චන්දන සීතලා මధు තිෂ්ඨති ජිව්හාග්‍රේ හෘදේතු හලාහලා. තාත් ශ්ලෝකයක කාන්තාව දුරු විට සිහිය විකල් වන බවත්, ස්පර්ශ කළ විට ධනය විනාශ වන බවත්, එකල නිදාගත් විට මරණය අත්වන බවත්, එයින් කාන්තාව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම රාක්ෂණියක් බව පෙන්වලා දෙනවා. දර්ශනං චිත්ත වෛකල්යන් ස්පර්ශං ධන දාශනං සයනේ මරණං කූර්යාත් ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී. මේ විදිහට කාන්තාවට අධ්‍යාපනික, ආගමික, ආර්ථික, සමාජයන්ගේ කිසිදු අංශයක නිදහසක් හම්බුනේ නැහැ. අධ්‍යාපනය ලබන්න බෑ, ආගමික ස්ථානයකට යන්න බෑ, ආර්ථික සම්බන්ධ කටයුතු වල දෙන්න බෑ. හරියට කාන්තාවට ලැබුණේ ශුද්‍රයන්ගේ වගේ දුක්ඛිත තත්ත්වයක්. එකල මහලු බමුණන් වැඩිවියටපත් තරුණ කාන්තාවන් විවාහ කරගත්තා කියලා සඳහන් වෙනවා. උදාහරණයක් විදිහට වෙස්සන්තර ජාතකයේ ජූජක බමුණ. ජූජක බමුණා 60 පැනපු වයසක පුද්ගලයෙක්. ඇය විවාහ කරගෙන තියෙන තරුණ කාන්තාවක්. ස්වාමියා මලපසු කාන්තාව විසින් සති පූජාව කරන්න ඕන. එනම් ස්වාමියා දැවෙන දරසයට පැනලා සියදිවි හානි කරගන්න ඕන. නැතහොත් රසවත් ආහාර පාන ආදියෙන් වැළකීලා සුදු වස්ත්‍ර හැඳ තනි කාමරයකට වෙලා වෙනත් පිරිමින් මුණ නොගැසී තම ස්වාමියා පතමින්ම ජීවත් විය යුතු වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ බුදු සමය තුළ කාන්තාවට කොයි වගේ තත්ත්වයක්ද උදාවන්නේ කියලා. බුදු සමයෙන් තමයි කාන්තාවට උසස්ම තත්ත්වය හිමි වුණේ. ඒ තමයි මවක් ලෙස, බිරිඳක් ලෙස, උපාසිකාවක් සහ භික්ෂුණියක් විදිහට මේ අංශ යටතේ කාන්තාවට නිදහස හිමි වෙනවා. අපි ඉස්සෙල්ලාම කතා කරමු මවක් ලෙස කොහොමද නිදහස හම්බුනේ කියලා. මාතා මිත්තන් සකේ ගරේ. මව නිවසේ මිතුරිය විදිහට තමයි සැලකුවේ. මාතා පිතා දිසා පුබ්බා සිංහලවත් සූත්‍රයේ මව්පියන් නැගෙනහිර දිශාවට නම් කරලා තියෙනවා. වරක් කොසල් රජතුමා දියණියක උපන් වෙලාවේ වේදනාවෙන් කනගාටුවෙන් ඉද්දි බුදුහාමුදුර දේශනා කරන්නේ කාන්තාවක් සීලයෙන්, ගුණයෙන්, නුවණින් යුක්තව ප්‍රතිවතාව රකිමින් යහපත් දරුවන් බිහි කරයිද ඇය ඊට වටිනා කාන්තාවක් බව. ඊළඟට අපි කතා කරනවා බිරිඳක් ලෙස ලැබුණු නිදහස ගැන. නිවසක් අලංකාරවත් ප්‍රියමනාප තැනක් බවට පත්වන්නේ බිරිඳක් නිසා. පුත්තදාරා දිසාපජ්ජා කියලා සිංහලවත් සූත්‍රයේ බටහිර දිශාවට නම් කරලා තියෙනවා. සප්තපරියා සූත්‍රයේ භාර්යාව 7 දෙනෙක් පිළිබඳ සඳහන් වෙනවා. ඉන් 4 දෙනෙක් යහපත් භාර්යාව විදිහට ඉතුරු 2 දෙනා අයහපත් භාර්යාවන් කියලාත් සඳහන් වෙනවා. මාතුපරියා මවක් බඳු බිරිඳ. භගිනිපරියා සහෝදරියක් බඳු බිරිඳ. දාසිපරියා දාසියක් බඳු බිරිඳ. සඛීපරියා මිතුරියක් බඳු බිරිඳ. මේ 4 දෙනා තමයි යහපත් භාර්යාවන්. චෝරපරියා සොරෙක් බඳු බිරිඳ. වදකපරියා වදකෙක් බඳු බිරිඳ. ස්වාමිපරියා ස්වාමියෙක් බඳු බිරිඳ. මේ දෙදෙනා අයහපත් භාර්යාවන්. චතුසංගත සූත්‍රයට අනුව
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යහපත් පෞල් ජීවිතයක් ගත කරන්න අඹු සැමියන් දෙදෙනා කොයි ආකාරයකට ජීවත් වෙත්වා සඳහන් වෙනවා. ඒ තමයි දේවෝ දේවියා සද්දෙන් සංවසති. දෙවියෙක් දෙවගණක් හා වාසය කිරීම. දේවෝ චවාය සද්දෙන් සංවසති. දෙවියෙක් මල ස්ත්‍රියක් හා වාසය කිරීම. චවෝ දේවියා සද්දෙන් සංවසති. මල පුරුෂයෙක් දෙවඟනක හා වාසය කිරීම. චවෝ චවාය සද්දෙන් සංවසති. මල පුරුෂයෙක් හා මල ස්ත්‍රියක් එකට වාසය කිරීම. ඒකට බුදුහාමුදුරු පෙන්වා දෙන්නේ. අමුසැමියන් යුවර දේවෝ දේවියා සද්දෙන් සංවසති. දෙවියෙක් දෙවඟනක් හා සමානව ජීවත් වෙන්න ඕන කියලා. ඊළඟට අපි කතා කරන්නේ උපාසිකාවක ලෙස ලැබූ නිදහස ගැන. නිති පන්සිල් අටසිල් සුරකිමින් සිල්වත්ව ජීවත් වන කාන්තාව ස්ත්‍රී රත්නයක් විදිහට තමයි හැඳින්වෙන්නේ. පන්සිල් කඩ කරලා දුසිල්වත ජීවත් වන කාන්තාව ස්ත්‍රී මාරපාය කියලා තමයි හැඳින්වෙන්නේ. බුද්ධ කාලයේ සිටි උපාසිකාවන් අතර විශාඛා, අම්බපාලි, නකුල මාතා ආදී කාන්තාවන් විශේෂයි. භික්ෂුණියක විදිහට ලැබූ නිදහස ගැන කතා කරමු. ඕනෑම කුලයක කාන්තාවකට පැවිදි වීමට අවස්ථාව ලැබුණා. ඒක තමයි බුදු සසුනේ ලැබිච්ච කාන්තාවට ලැබුණු උතුම්ම දායාදේ විදිහට සැලකන්නේ. දක්ෂතා හා හැකියාව අගතනතුරු ලබා දීම. උදාහරණ පටාචාරා විනයදර භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුර. ප්‍රජාපති ගෞතමී චිරරතඥ භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුර. යශෝදරා අභිඥාලාභී භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුර. khema අග්‍රශ්‍රාවිකා තනතුර හා ප්‍රඥාවන්ත භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුර. උප්පලවන්න අග්‍රශ්‍රාවිකා තනතුර හා එර්දිමත් භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුර. මේ විදිහට තමයි කාන්තාවට බුදුසසුනේ නිදහස ලැබුණේ. ඉතින් පළවෙනි පාඩම මෙතනින් නිමාවටපත් වෙනවා. අපි දෙවෙනි පාඩමේ නැවත මුණ ගැහුමු. ඉතින් මේ වීඩියෝ නරඹන අතරේ EduWith සුපුන YouTube නාලිකාවත් subscribe කරලා like එකක් දාලා තවත් අයට බලන්න share කරන්න අමතක කරන්න එපා.